පසුගිය දින රාජගිරියේ සිදු වූ සවල් ප්‍රහාරයට පියුමගේ පුතා ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන මින් දින කිහිපයකට පෙර ඇප මත මුදා හරිනු ලැබුවා. ඇය තම පුතුට ඇප ලබා දී රැගෙන එන අතරතුර මාධ්‍යවේදීන් විමසුවේ පියුමි පුතාට හැදෙන්න ඉඩ දුන්නේ නෑ කියන්නේ ඇත්තද යනුවෙනි. එම අවස්ථාවේ පියුමි ආවේගශීලීව උසාවි භූමියෙන් පිටව යන ආකාරය දැක ගන්න ලැබුණා. කෙසේ නමුත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි තම පුතු කාවිංග පරිවාස භාරයේ සිටියදී ඔහුට සෙත්පතා පින්දහම් කටයුතු කරන ආකාරයද වීදි සතුන්ට ආහාර පාන ලබා දෙන ආකාරයද දැක ගන්න ලැබුණා. අද දිනයේ පියුමි සහ ඇයගේ මව විසින් අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ගොස් කාවිංගට සෙත්පතා මල් පහන් කිරි ආහාර පූජා කර තිබෙනවා. මගේ පුතාට හොඳටම අපල. එයාගේ ජීවිතේ පූජා කරලා එනවා. එයා එන්නේ නෑ වඳින්න. ඌට යකෙක් වැහිලාද කොහෙද? ඒත් එයා මට පොරොන්දු වුණා ලබන සතියේ අම්මී එක්ක වඳින්න යන්න එනවා කියලා යනුවෙන් ඇය පවසනවා.